ආයුබෝවන් සුබ දවසක් කියලා සියලුම දෙනාට ආමන්ත්‍රණය කරනවා. අද 2026 ජූලි මාස 7 වන අඟහරුවාදා. විශේෂයෙන්ම අද දින නාලිකාව හරහා මම මාධ්‍යයට පැමිණියේ මගේ සේවාවේ දායකින් පිරිසක් දෙස් විදෙස්වල සේවය කරනවා. උන්ගේ ඉල්ලීමක් තියෙනවා මේ පසුගිය ජූලි 2 වෙනිදා සිදු ගුරු මාරුව පිළිබඳව ඔවුන්ගේ කේන්ද්‍රවලට කේන්ද්‍ර සටහන් වලට බලපාන ආකාරය කෙසේදයි කියලා සර් අපිට පොඩ්ඩක් විස්තර කරන්න කියලා ඔවුන් ඉල්ලීමක් කරනවා. ගුරු මාරුව සිද්ධ වෙන්නේ 2026 ජූලි 2 වෙනිදා ඔක්තෝබර් 31 වෙනිදා දක්වා මේ ග්‍රහ මාරුව සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගුරු මාරුව ගැන කතා කරද්දී ගුරු ග්‍රහය කියලා කියන්නේ සුබ ප්‍රතිඵල දෙන ග්‍රහයෙක්. නමුත් හැම කේන්ද්‍රයකම මේ ගුරු ග්‍රහයා සුබ ප්‍රතිඵල දෙන්නේ නැහැ. හේතුව උප්පත්ති කේන්දරයේදී ගුරු ග්‍රහයා පිහිටන ආකාරයක් තියෙනවා. ග්‍රහ ස්පොටේ උච්ච වෙලා, සක්ෂේත්‍ර වෙලා, මිත්‍ර වෙලා, සම වෙලා සහ ප්‍රතිවිරුද්ධ කියන්නේ හොඳ නරක හොඳ දෙනවා වගේම වැඩි කරලා නරක හොඳ දෙකම එකට දෙන. එතකොට සතුරු වෙලා, මුට වෙලා, නීච වෙලා වගේ ඉන්නවා නම් මෙන්න මේවා තමා පවුලේ ජ්‍යොතිෂවේදියෙක් හම්බ වෙලා තමුන්ට හිමි කේන්දරේ පරීක්ෂා කරගන්නේ කියලා කියන්නේ. හේතුව දැන් ගුරු ග්‍රහයාගේ මාරු වීම හොඳටම බලපාන ලග්නේ තමයි මකර ලග්නේ. හේතුව රාජයෝගයක් උදා වෙනවා. ගුරු ග්‍රහයා උච්ච වෙනවා තමුන්ගේ 7 වෙනි රාශිය. 7 වෙනි රාශිය කියලා කියන්නේ නැවත උප්පත්තිය ගැන කතා කරන. ඒ කියන්නේ තමුන්ගේ විවාහ සහකාරය හෝ සහකාරිය උදා කරන. ඒ වගේම තමුන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය කලත්‍ර ස්ථානයේ හැටියට තමුන්ගේ ලිංගිකත්වයේ සියලු දේ නියෝජනය කරන තැනට ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර වෙමින් රාශිගත වෙනවා. මෙන්න ඒ හේතුව නිසා මකර ලග්න හිමියන්ට විශේෂයෙන්ම සුබයි. නමුත් මකර ලග්නයේට උප්පත්ති කේන්දරයේදී ගුරු ග්‍රහයා කොහොමද ඉන්නේ කියලා කලින් සඳහන් කළ ආකාරයට දැනගත යුතුයි. ඒක දැනගෙන තමයි අර දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවා වගේ හැම මකර ලග්නයකටම මේක හොඳ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව ඒකම මකර ලග්නයට සාමාන්‍යයෙන් ගුරු උච්ච වෙලා 7ට එනවා වගේම සාමාන්‍යයෙන් කුජ බුධ රවි එකතු වෙලා 6 වැන්නේ ගමන් කිරීම තුල සාමාන්‍යයෙන් ප්‍රතිවිරුද්ධ හොඳ ඇති දෙනවා වගේ අර පරක්කු වෙලා තියෙන විවාහ උදා කරලා දෙනවා. හොඳ මංගල යෝගය ඇදෙනවා. හැබැයි විවාහ වෙලා ඉන්න අය පරිස්සම් විය යුතුයි. මොකද මේක අනියම් සම්බන්ධතා ඇති කරන යෝගයක් බවට පත් වෙනවා. ඒ ගැන පරිස්සමින් වැඩ කටයුතු කරගන්න කියලා ආරාධනා කරන ගමන් හොඳයි. අපි ඊළඟට ලග්න 12 ගැනම කතා කරනකොට මේෂ ලග්නයේට ගුරු ග්‍රහයා 4 වැන්නේ තමයි ගෝචර වෙමින් උච්ච වෙන 4 වෙනි ගුරු මේෂ ලග්නයේට ගුරු කටකේ වෙන්නේ මේෂ වෘෂභ මිථුන කටක 4. එතකොට කටක රාශිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ උප්පත්ති ලැබුවාම ඉඩ කඩන් යාන වාහන බන්දු ස්ථානයේ හැටියට මව පිළිබඳ තොරතුරු ඉඩ කඩන් ගේ දොර නිෂ්පල දීපර සහ පපුව පිළිබඳ සම්බන්ධව අපි කතා කරනවා. ගුරු ග්‍රහයා විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අර මම කිව්වා වගේ ගුරු ග්‍රහයා හොඳට හිටියොත් ඔය කිව්ව දේවල් වල ඉඩ කඩන් යාන වාහන ලබා ගැනීමේ වාසනාව පරක්කු වෙමින් තිබිච්චව වැඩි කරලා දෙනවා. තමුන්ට හැකියාව තියෙනවා. හැබැයි ගුරු නියෝජනය කරන අර නීච වෙලා මුට වෙලා සතුරු වෙලා වගේ ඉන්නවා නම් මේ ශරීර සෞඛ්‍ය ප්‍රියමනාප ගතිය අනුකම්පාව විශ්වාසය දයාව අධ්‍යාපනය ඔය ටොට්ටක් බහිනවා ගුරු ග්‍රහයා ඉන්න විදිහත් එක්ක. එතකොට ඒ වගේම දරු සම්පත් ප්‍රමාද වෙලා ඉන්න අයට ගුරු ග්‍රහයා හොඳට හිටියොත් හොඳට ලැබෙනවා. හැබැයි ගුරු ග්‍රහයා නරක වෙලා හිටියොත් උප්පත්ති කේන්දරයේදී දරුඵල පවා හීන කිරීමට බාධා ඇති කරනවා. විශේෂයෙන්ම විදුරු මස් දියවීම, පෙනහළු වල වතුර පිරීම, රෝග වැනි ලේ විෂ වීම වැනි දේවල් පවා හට ගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඊළඟට කතා කරනකොට වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය ගැන කතා කරනකොට වෘෂභ ලග්නයේට ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් 3 වෙනි රාශිය තුල තමයි ගෝචර වෙන්නේ. ඒ කියන්නේ උච්ච වෙන්නේ. ඒක 3 වෙනි කියලා කියන්නේ සාමාන්‍ය කේන්දරයක පෙරලියක් ඇති කරන රාශිය. ඒ කියන්නේ 3 වෙනි පෙරලියක් ඇති කරන රාශිය සහෝදර සහ වික්‍රම ස්ථානයේ පිළිබඳව කතා කරන බාල සහෝදරයන්, පිය පක්ෂයේ ඥාතීන්, අසල්වාසීන්, කාර්මික දැනුම, විද්‍යා දැනුම, වික්‍රමයේ කන්නැසීම, ලිවීම, කියවීම, කෙටි ගමන් බිමන් සහ බාහුව දෙක පපුවේ උඩ කොටස සහ යටි සිත නියෝජනය කරනවා මේ 3 වෙනි. එතකොට 3 වෙනිට අධිපති ග්‍රහයෙක් ඉන්නවා. ඒ ග්‍රහයා හොඳට ඉඳලා ඒ වගේම
තුන්වැන්න තුල යමක් කරගන්නවා නම් ගුරු ග්‍රහය ගෝචර වෙනකොට උප්පත්ති කේන්දරයේ හොඳට හිටියා නම් තුන්වැනි දාළුව මම කලින් සඳහන් කළා වගේ ඒ ලැබීම් පැත්ත වැඩි වෙන්න පටන් ගන්නවා. තරහ වෙලා හිටියව සහෝදරයෝ නෑදෑයෝ නැවත එක්හසු වෙනවා. එතකොට ප්‍රිය සම්භාෂණ වලට එයාගේ සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ කාර්මික දැනුම අධ්‍යාපනය කරන අයට විශේෂයෙන්ම තාක්ෂණ වේදයේ පැත්තෙන් කාර්මික එතකොට ඒ පැත්තෙන් දියුණුවට උදා කරනවා. රැකියාව නැති අයට ඒ පැත්තේ ඉල්ලුම් කරලා රජයේ වරප්‍රසාද ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට කතා කරනවා තුන්වෙනි රාශියේ සෞරග්‍රහ මණ්ඩලය තුළ මිථුන රාශිය. මිථුන රාශියේදී විශේෂයෙන්ම මිථුනයට හොඳයි හේතුව මිථුනයේ කටක රාශිය වෙන්නේ දෙවෙනි රාශිය. ඒකට ගුරු ග්‍රහය ඇවිල්ලා උච්ච වෙන්නේ දෙවෙනි රාශිය. දෙවෙනි රාශිය කියලා කියන්නේ කෙනෙක්ගේ ධනස්ථානය, කුටුම්බක ස්ථානයේ හැටියට අතේ ඉතිරි වන ධනය, බලය, දේපොළ අයිතිය, සිහිය, ඒ වගේ ඇස්පෙනීම, දියුණුව, පිරිහීම, විවාහයෙන් පසු ලැබෙනා වූ ගෘහ ජීවිතය, මරණය හැබැයි පුරුෂයන්ගේ දකුණු අස්ස සහ ගැහැණු අයගේ වම් මැස ගැන කතා කරනවා. ඉතින් ගුරු ග්‍රහය උප්පත්ති කේන්දරයේ හොඳට හිටියානම් මේ කියපු වල හොඳ ප්‍රතිඵලත් නරක ප්‍රතිඵලත් දෙකම සමව බෙදිලා යනවා. විශේෂයෙන්ම ගුරු ග්‍රහය කියලා කියන්නේ තමුන් ගුරු ග්‍රහයට තමුන්ගේ හොඳම රාශිය වෙන්නේ කටක රාශිය. තමුන්ගේ රාශියේ භවන නිවහන එතන එයා උච්ච වෙනවා කියලා කියන්නේ එයා එතන සක්සෙස්තර වෙනවා කියලා කියන්නේ තමාගේම කරගෙන හොඳ ප්‍රතිඵල ලබලා දෙනවා. හොඳ ප්‍රතිඵලම බලාපොරොත්තු වෙන්න බෑ අර මම කලින් සඳහන් කළා වගේ හොඳයි නරකයි දෙක එකට එන්න පුළුවන්. ඒක තමුන්ගේ කේන්ද්‍ර සටහන හරියට පරීක්ෂා කරගන්න ඕන ජ්‍යොතිෂවේදියෙක් පවුලේ ජ්‍යොතිෂවේදියෙක් හරහා. ඊළඟට මේ කටකය කියලා කියන්නේ තමාගේම රාශිය 4 වෙනි ලග්නේ රාශිය. එතකොට කටකයට ගුරු උච්ච වෙන්නේ තමුන්ගේ ලග්නේ. ලග්නේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලග්න භාවය කියලා කියන්නේ තමුන්ගේ පෞරුෂ තත්ත්වයේ ඇඟ පසඟ සාමාන්‍ය පෙනුම කල් ක්‍රියාව ගතිගුණ වාසනාව අවාසනාව උසස් පහස් ඒ කියන්නේ තමුන්ගේ සියලු පෞරුෂය ගැන කතා කරන රාශිය ලග්න භාවය. ගුරු ලග්න භාවයේ සිටිනවා කියලා කියන්නේ කටක ලග්න හිමියන්ට විශේෂිතයි. එයාටත් විශේෂ හැබැයි මෙතනින් 7 යන දකින්න සප්තම දෘෂ්ටිය. ඒ හින්දා බුදයි ගුරු එකතු වෙලා 7 යන දැකීම තුලත් පොඩ්ඩක් කටක රාශියයි සිත පිළිබඳ සිත නියෝජනය කරනවා චන්ද්‍රයා. සිත පරිස්සම කට පරිස්සමින් වැඩ කර ගන්න ඕන. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉතින් මොකද කට හොඳට පාවිච්චි කරන්නත් පුළුවන් නරකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කට පරිස්සම් කරගෙන හොඳට වැඩ කටයුතු කරගත්තොත් කටක ලග්න හිමියන්ට විශේෂිත වෙනවා ගුරු මාරුව. ඒ වගේම සිංහ ලග්නය ගැන කතා කරනකොට සූර්යයා අධිපතිත්වයේ දරනවා ලග්නාධිපති වෙනවා. විශේෂයෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන විශේෂිතම ලග්නයක් හේතුව එක රාශියකට පමණයි කටක සහ කටකයට චන්ද්‍රයා අධිපතිත්වයේ දරනවා වගේ සිංහ රාශියට සූර්යයා අධිපතිත්වයේ දරනවා. ඒතර සූර්යයා මෙයාගේ කාගේ වුණත් උප්පත්ති කේන්දරයේදී මේ වෙනකොට සිංහ ලග්නයාගේ අයස්ථානයට පැමිණලා ඉන්නේ. ඒ වගේම ගුරු ග්‍රහයා සිංහ රාශියේදී 12 වෙනිදා. මෙන්න මෙතනදී සිංහ ලග්නයට ගුරු 12 වෙනිදාට ගියාම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන සිටින අයට විදේශගත වීම උදා කරගන්න පුළුවන්. නමුත් උප්පත්ති කේන්දරයේ ගුරු ග්‍රහයා නරකට හිටියොත් මිල මුදල් එහෙම බාර දෙනකොට වැයස්ථානයේ නිසා බාර දෙනකොට ඒවා හොඳ කල්පනාවෙන් ඒ රාෂ්ට්‍රක එහෙම යනවා නම් පරීක්ෂා කරගෙන ඒ ගැන අවබෝධයකින් යුතුව වැඩ කටයුතු කරන්නයි කියලා ආරාධනා කර සිටිනවා. මොකද 12 වෙන්න කියලා කියන්නේ කෙනෙක්ගේ වැයස්ථානය. ගුරු 12 වෙන්නේ ගෝචර වෙන හැබැයි නරක ප්‍රතිඵල දෙනවට වැඩිය හොඳ ප්‍රතිඵල දුන්නා වගේම කෙටියෙන් හෝ නරක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ගුරු ග්‍රහයාගේ පිහිටීම අනුව වියදම් දුක ඊර්ෂ්‍යාව වද බන්ධන සිරගත වීම රෝහල් ගත වීම රහස් කුරුළු කරදර ආත්ම විශ්වාසය විදේශ ගමන් ගම රට හැර හැම බන්ධනාගාර කියන රෝහල් බන්ධනාගාරගත වෙන්න පුළුවන්. සොර සතුරන්ගෙන් ඇති වෙන පීඩාවලට මුහුණ පාන්න පුළුවන්. කල්පනාවෙන් වැඩ කරගත්තොත් හොඳයි. මොකද සිංහ රාශියට තමයි 12 වෙන්න වෙනවා හේතුව 12 කියන්නේ වැය ස්ථානයේ කෙනෙක් පෙර ආත්මේ ඉඳලා අරන් ආපු දේවල් කුසල් අකුසල් එක්ක තමුන් වැය කරන විදිය කියන කතාවට කියන්නේ අපි හම්බ කරන් ආවත් බහිරව කනවා වගේ ඉතිරියක් නැහැ කියලා. ඒ වගේ 12 වෙන්නට ගමන් කරලා තියෙන හින්දා ගුරු කල්පනාවෙන් වැඩ කටයුතු කරගන්නයි කියලා ඉල්ලනවා. හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා. විදේශ ගමන් බලාපොරොත්තු වෙන සිටි අයට, ඒ වගේම පරක්කු වෙච්ච අයට, සල්ලි දීලා මිල මුදල් ගන්න බැරුව ගිය අයට දැන් ගෝචර ගමනින් හොඳ වෙලා උච්ච වෙලා ඇවිල්ලා ඉන්න හින්දා උප්පත්ති කේන්දරයේ හොඳට ග්‍රහය හිටියානම් ගුරු ග්‍රහය සුබ වෙලා හිටියානම් මේ වෙනකොට එයාගේ ප්‍රතිඵල වලට ළඟා වෙන්න පුළුවන්. තිබිච්ච ප්‍රතිඵල වැඩි කරලා දෙනවා ගුරු ග්‍රහයයි. ඊළඟට කන්‍යා රාශිය ගැන කන්‍යා ලග්නෙන් උපන්න අය ගැන කතා කරනකොට කන්‍යා රාශිය කියන්නේ කන්‍යා ලග්නයට මේ වෙනකොට ගුරු ග්‍රහයා උච්ච වෙලා හොඳම ස්ථානයක තමන්ගේ පෙර පින පළ විසඳන අයස්ථානයේ
අයස්ථානය කියලා කියන්නේ තමුන්ගේ ලැබීම් පැත්ත උදා කරන තැන. එතකොට අයස්ථානයේ හැටියට ලාභ ස්ථානයේ සමාජ තත්ත්වයේ හිතමිතුරන් සමග ඇති සම්බන්ධතාවය, වැඩිමාල් සහෝදරයන්, ප්‍රධාන ආදායම් මාර්ග, සියලු ආකාරයේ ලැබීම්, සමාජ සේවා කටයුතු, පොත්පත් කියවීම, විවාහය පිළිබඳ බලපෑම් සහ කෙන්ඩා දෙක කකුල. එන මේ වගේ තැන් නියෝජනය කරනවා සහ මේ කන්‍යා ලග්නයට මෙතෙක් කල් පරක් වී තිබුණා නම් මොනහරි ලැබීම් පැත්තක් ගුරු සක්ෂේත්‍ර වෙලා ලැබෙන්න පටන් ගන්නවා. වැඩි කරලා දෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් උප්පත්ති කේන්දරයේ ගුරු ග්‍රහයත් අය ස්ථානයේ මේ කියන්නේ 11 වැන්නේම පතිත වෙලා හොඳට හිටියා නම් මේ වෙනකොට මේ කාල සීමාව තුළ තමුන්ගේ ලැබීම් පැත්ත දෙගුණ තෙගුණ කරලා ලැබෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම රවි බුදත් මේ කන්‍යා ලග්න හිමියන්ගේ 10 වැන්නේ තමයි ගමන් ගන්නේ. එතකොට 10 වැන්නේ තුල ගමන් ගැනීම හරහා ඒ කෙනාට මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි රැකී රක්ෂා බලාපොරොත්තු විභාග ලියලා උපාධිය අරගෙන හිටපු අයට රැකී රක්ෂා පවා කන්‍යා ලග්නෙන් උපන්න අයට මේ වෙනකොට ඒවා දායාද හැටියට ලැබෙන්න පුළුවන්. එතකොට තමුන් දැනගන්න ඕන කන්‍යා ලග්නෙන් ඉපදිලා තියෙනවා නම් කේන්දරේ පරීක්ෂා කරගෙන තමුන්ගේ පරක්කු වෙන්න ආවේ සියලු දේවල් ගැන තමුන් ඒ ගැන අවබෝධයෙන් යුතුවම වැඩ කටයුතු කරලා තමුන්ට තමුන්ගේ කේන්දරයට අනුව වැඩ කටයුතු කරගත්තොත් තමුන්ට හොඳම ස්ථානයට ගුරු පැමිණිලා තියෙන කන්‍යා රාශියේ එහෙනම් කන්‍යා ලග්න හිමියන්ට අයස්ථානය සහ විශේෂයෙන්ම කන්‍යා තුලා වෘශ්චික ධනු 4 වැන්න ඉඩකඩම් යාන වාහන ගැන කතා කරන තැනත් ග්‍රහයා තමයි ගුරු ග්‍රහයා කියලා කියන්නේ. එයාට සියලු ලැබීම් පැත්ත උදා කරන විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට රාජයෝගයක් උදා කරලා දෙනවා වගේ කන්‍යා ලග්න හිමියන්ටත් විශේෂිතටම හොඳ පැත්තකට උදා වෙනවා ගුරු ග්‍රහයා ගෝචර වීම තුළ අයස්ථානයේ. එතකොට ලැබීම් පැත්ත අඩු වීගෙන යෑමක් මොන හරි තියෙනවා නම් අර උප්පත්ති කේන්දරයේ ගුරු ග්‍රහයා ඉන්න විදිය අනුවයි නීච වෙලා මොට වෙලා සතුරු වෙලා වගේ ඉන්නවා නම් එතකොට ගුරු ග්‍රහයා වෙනුවෙන් කර යුතු සාන්ති කර්ම වෙනම තියෙනවා. ඒව කරගන්නයි කියලා ආරාධනා කර තිබෙනවා. ඒවා මම පසුව දැනුම් දීමක් කරන්නම්. ඊළඟට හොඳයි තුලා ලග්නය ගැන පිළිබඳව කතා කරමු. තුලා ලග්නයේදී ගුරු ග්‍රහයා 10 වැන්නට තමාගේ පියා පිළිබඳව ආගිය තැන් කතා කරන සහ තමුන්ගේ රැකියාව පිළිබඳව කතා කරන තැන. කර්මස්ථානයේ අභිමාන ස්ථානයේ සහ තානාන්තර පිළිබඳව රැකී රක්ෂා දියුණුවීමේ ආශාව, රාජපාක්ෂික භාවය, තනතුරු ගරු බුහුමන් සහ පියා පිළිබඳව තොරතුරු ධනහිස් ප්‍රදේශ ගැනත් කතා කරනවා. එතකොට මෙතනට ගුරු පැමිණීම තුළ ඒ වගේම කන්‍යා ලග්න හිමියන්ට වගේම තුලා ලග්න හිමියන්ටත් ඔය ගුරු වෘත්තියේ රැඳී සිටින අයට එහෙම විශේෂයෙන්ම රාජ්‍ය රැකියාවල් කරන අයට මැණික් ලාභ බලාපොරොත්තුෙන් සිටින අයට විශේෂිතම වෙනවා ගුරු ග්‍රහයා 10 වැන්න තුල ගෝචර වීම තුල. එතකොට තුලා ලග්නයෙන් ඉපදිලා ඉන්නවා නම් ඔය පතල් කර්මාන්තේ මැණික් කර්මාන්තේ යෙදෙන අය විශේෂිත වෙන්න ඕන. රාජ්‍යම ගුරු වෘත්තියේ සේවයේ යෙදෙන අය විශේෂිත කරලා පොඩ්ඩක් අපල ඒ රාෂ්ට්‍රක අපල තියෙනවා නම් ඒවා පරීක්ෂා කරගෙන ඉතින් කරගත්තොත් තුලා ලග්න හිමියන්ටත් ගුරු ගෝචර වීම කියන්නේ ගුරු මාරුව ඉතා හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම වෘශ්චික ලග්නයෙන් උපන් අයට මීළඟට කතා කරද්දී ගුරු ග්‍රහයා පුණ්‍ය ස්ථානයේ පෙර පින ගැන කතා කරන භාවය විශේෂිතයි. මෙය නැවත ආත්මය හදා ගන්න පුළුවන්. කලින් ආත්මය රැස් කරගත්තා වූ සියලු පිළිබඳ තොරතුරු පිළිබඳ අයස්ථානයේ තුලා වෘශ්චිකයේ ගුරු ගමන් ගන්නේ 9 වැන්න තුල. ඒතර 9 වැන්නේ ගුරු පුණ්‍ය ස්ථානයේ භාග්‍ය ස්ථානයත් හැටියට ගුරු දෙගුරු වැඩිහිටියන්ට ගරු කිරීම, ආගම දහමට ලැබීම, සරු දැක්ම, පියාට සැලකීම, උසස් ධර්ම ඥානය, එතකොට විදේශ ගමන්, දීර්ඝ ගමන්, වන්දනා ගමන් බිමන් වැනි හැබැයි නරකට හිටියොත් ගුරු ග්‍රහයා ඒ කියන්නේ අතුරු දහන් වීම, දරුවන්ගේ උසස් වීම මේවා හැම දෙයක්ම හොඳ පැත්තට හොඳ කරගත්තොත් හොඳයි කියලා ගුරු ග්‍රහයා විශේෂයෙන්ම නරක ප්‍රතිඵලවලට වැඩිය හොඳ ප්‍රතිඵල දෙන ග්‍රහයි. ඒකයි මේ ගුරු මාරුව ගැන නිතර එක එක්කෙනා මේ ගැන නිතර සඳහන් කරන්නේ. ගුරු මාරුව කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න සුබම ග්‍රහයා, විද්‍යාස්ථානාධිපති, ඥානකාරක ග්‍රහයා, සුබ ග්‍රහයා, විශාලතම ග්‍රහයා හැටියට මේ අපි ගුරු ග්‍රහයා ගැන කතා කරනවා. ඒ සමගම මීළඟට අපි කතා කරන්නේ ධනු රාශිය. කියන්නේ ධනු ලග්නයෙන් උපන් අය ගැන. ධනුවට ගැන කතා කරනකොට ධනුවට අධිපතිත්වයේ දරන්නේ ගුරු ග්‍රහයා. ලග්නාධිපති වගේ කියන්නේ ලග්නාධිපති හැටියට ගුරු ග්‍රහයාව අපි පෙන්වලා දෙනවා. හැබැයි ගුරු 8 වැන්නේ තමයි ගමන් ගන්න. අන්න ඒක නිසා විශේෂයෙන්ම මේ ධනු ලග්න හිමියන් ප්‍රවේශම් විය යුතුයි උප්පත්ති කේන්දරයේදී ගුරු ග්‍රහයා ඉන්න විදිහ අනුව.
නීච වෙලා මුට වෙලා සතුරු වෙලා ඉන්නවා නම් දැන් චොට්ටක් කල්පනාකාරී වෙන්න ඕන. හේතුව අටවැන්න කියලා කියන්නේ කෙනෙක්ගේ මාරක ස්ථානය. එතකොට මරණය සිදුවෙන්නා වූ ආකාරය සිත පිළිබඳව අවුල්, විවාහයෙන් දායාද ලැබීම, අන්සතු දේපල අයිතීම්, හවුල් ව්‍යාපාරවල ලාභ, සැමියා බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය, මේ ලිංගික සහ ලිංගිකත්වයේ රහස් ප්‍රදේශය ගැනත් මේ අටවැන්න තුල කතා කරනවා. තමුන්ට හිමි වෙන සහකාරය සහකාරගේ මරණය පිළිබඳ පවා අටවැන්නෙන් තමයි කතා කරන්නේ. එතකොට ධනු ලග්නයට අටවැන්නේ ගුරු උච්ච වෙනක සුභග්‍රහයෙක් අටවැන්නේ උච්ච වීම එච්චර සුබ ප්‍රතිඵල උදා කරන්නේ නැහැ. එතකොට දැන් හැම ලග්නයකටම හොඳයි කරා මේ ධනු ලග්නය ගැන අවබෝධයෙන්ම වැඩ කටයුතු කරගන්න ඕන ගුරුගේ ස්වභාවය අනුව. එතකොට මේ ගුරු වෙනුවෙන් කරන්න ඕන දේවල් තියෙනවා. මම මේ ලග්න ටික විශ්ලේෂණය කිරීමේ අනතුරුව ඔබලට ඒ ගැන කතා කරන්නම්. එතකොට ධනු රාශිය ගැන ධනු ලග්නෙන් උපන් අය මේ ගැන ටිකක් කල්පනාවෙන් වැඩ කටයුතු කරගන්නයි කියලා ආරාධනා කර සිටිනවා. ඊළඟට මකර ලග්නය. මකර ලග්නය ගැන කතා කරද්දී මකර ලග්නයේ තමයි රාජයෝගයක් උදා වෙන ලග්න 12 අතරේ තියෙන හොඳම ලග්නය බවට පත් වෙනවා මේ ගුරුගේ මාරුව හරහා. මොකද හත් වෙන්න නැවත විවාහය සහ නැවත උප්පත්තිය කියන විවාහය සහ නැවත උප්පත්තිය. ඒතර ගුරු ග්‍රහය හත් වෙනි රාශිය තුල ගෝචර වෙනවා කියන්නේ උච්ච සක්සේස්ත්‍ර වෙලා තමාගේම වෙලා. එතකොට එතනදී මකර ලග්න හිමියන්ට නැති වී ගිය විවාහයේදී නැවත විවාහයකට යන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කෙනෙකුගේ විවාහයෙන් දායාද ලැබුණ නැත්නම් ඒ දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා නැති අයට අලුතෙන් හට ගන්නවා. හැබැයි ඉතින් විවාහ වෙලා ඉන්න අය චොට්ටක් කල්පනාකාරී වෙන්න ඕන. මොකද අනියම් සම්බන්ධතාවත් එතන ඒකට පොඩක් බලපානවා ගුරු ග්‍රහයාගේ සම්බන්ධතාවයත් එක්ක. ඒතර ඒ ගැනත් අවබෝධයෙන් අටකුතු කරන්න කියලා ආරාධනා කරනවා. රාජයෝගයක් උදා වෙනවා මේ මකර ලග්න හිමියන්ට. එන්න මකර ලග්න හිමියන්ට සුබයි. තාම සුබයි මේ මාස කීපය තුල කියලා ආරාධනා කරන ගමන් ඊළඟට කුම්භ රාශිය. මකර කුම්භ රාශිය කියලා කියන්නේ සෙනසුරු කුම්භ රාශියේදී ගුරු ග්‍රහයා 6 වෙන්නේ රෝග ස්ථානය සහ විදේශ ගමන් බිමන් 6 වෙන කියලා කියන්නේ ශ්‍රුතු ස්ථානයේ රෝග ප්‍රමාණය, සියලු ආකාරයේ රෝග පීඩා, සියලු ආකාරයේ සතුරු කරදර, ධනහිස් දැස්, එතකොට මෙහිකරුවන් ණය ගනුදෙනු නැන්දා සහ මාමා පිළිබඳව, සතුන් පිළිබඳව පහත බඩ ගර්භාෂය විශේෂයෙන්ම දරුවෝ හදන්න බලාපොරොත්තු වෙන ඉන්න අයගේ ගුරු ග්‍රහය ගැන විශේෂයෙන්ම ලේ විසවීම වුණ එහෙම සිද්ධ වෙන්න පුළුවන්. පැලෝපී නාලවල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඩිම්බකෝෂ මෝරන් නැති ඇති වෙන්න පුළුවන්. දරුවෝ පිළිබඳව බලාපොරොත්තු වෙන සිටින අයට ඒ ගැන මොකද ගුරු ග්‍රහය ලේ ධාතුව නියෝජනය කරන මේ උප්පත්ති කේන්දරයේදී ගුරු ග්‍රහය සතුරු වෙලා නීචර වෙලා මුට වෙලා වගේ ඉන්නවා නම් මේ වෙනකොට 6 වෙනි රෝගකාරයකට එනවා කියලා කියන්නේ රෝග පැත්තෙන් ප්‍රවේශම් වෙන්න ඕන. අනිත් පැත්තෙන් පැහැදිලිවම කුම්භ මීන දෙවැන්න හොඳ වෙනවා වගේම අතට මිල මුදල් එනවා වගේම කල්පනාකාරීව වැඩ කටයුතු කරගන්න කියලා කියනවා. විදේශ ගමන් බිමන් පවා දෙන්න පුළුවන්. ඒ අයට එහෙම ආරාධනා කර සිටිනවා. හොඳයි කුම්භ ලග්නය ගැන කතා කරුවේ. ඊළඟට අවසන් රාශිය මේෂ රාශියේ පළවෙනි රාශිය වගේම අවසන් රාශිය ලග්න 12 අතරේ මීන රාශිය. මීන රාශියේදී ගුරු පස්වැන්නට පැමිණෙනවා. ඒතර ගුරු පස්වැන්නට පැමිණෙනවා කියලා කියන්නේ ඊටාම සුබයි. ප්‍රාථමික අධ්‍යාපනය කරන අයට, ශිෂ්‍යත්ව විභාග ලියන්න ඉන්න අයට, ඒ වගේම පස්වැන්න නියෝජනය කරනවා පුත්‍ර ස්ථානය හැටියට බබා ඒත් 6 වෙනි සහ ගෑනු අයගේ 6 වෙනි සහ පිරිමි අයගේ 5 වෙනි ගැන කතා කරන පුත්‍රකාරක හැටියට පිරිමි අයට දරුපල හදන්න හැකියාව ඒ සියලු දේ උදා වෙනවා. ඒකම වගේම 5 වෙනි රාශියේ හෘද වස්තුව සහ පපුව පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. හැබැයි පුත්‍ර ස්ථානයේ, විද්‍යා ස්ථානයේ, බුද්ධි ස්ථානයේ හැටියට ආගම ධර්මයේ ගැන කතා කරනවා. එතකොට මේ 5 වෙනිට තමයි මීන ලග්නයේදී ගුරු පැමිණෙන්නේ. එතකොට ගුරු 5 වෙනිට පැමිණෙන මිතා සුබයි. එතන සප්තම දෘෂ්ටිය හැටියට 5 ඉඳලා 11 දකින්නවා. ඒ කියන්නේ 11 ස්ථානයේ සප්තම දෘෂ්ටියක් හැටියට දකින්න හැටියට මීන ලග්නයේට ලැබීම් පැත්තට හොඳයි. පරක්කු වී තිබෙන දායාද සියල්ලක් ලැබෙනවා. ආයස්ථානයේ දකින්නවා. එයාලටත් මැනික් ලාභ කරගන්න පුළුවන්. ඒ පතල් කර්මාන්තයේ දෙන අය ඒ ගැන සැලකිලිමත් වෙන්නයි කියලා ආරාධනය කරගම. ඒ වගේම ගුරු ග්‍රහයාගේ ඒ බලපෑම දුනි දෙවිලි දායෙන් සිදු වුණා වූ බලපෑම ඔක්තෝබර් 31 දක්වා මේක තියෙනවා. තමුන්ගේ ලැබීම් පැත්ත සහ නොලැබීම් පැත්ත තමුන්ගේ පෙරපිනත් එක්ක බලපාන උප්පත්ති කේන්දරයත් එක්ක කේන්දරේ තමුන්ගේ පවුලේ ජ්‍යොතිෂ විද්‍යාව හම්බෙලා පරීක්ෂා කරගෙන තමුන් කර යුතු ශාන්ති කර්ම කරගන්නයි කියලා ආරාධනා කරනවා. ඒ වගේම මම අර කලින් සඳහන් කළා වගේ
ගුරු ග්‍රහයා හොඳට හිටියොත් හොඳ ප්‍රතිඵල දෙනවා නරකට හිටියොත් නරක ප්‍රතිඵල ටිකක් අඩාල කරලා දෙනවා එහෙනම් ගුරුගේ අපලවලට කරගත යුතු ප්‍රතිකර්ම ටිකක් තියෙනවා තමුන්ට පුළුවන් හැටියට තමුන් කේන්දර පරීක්ෂාවකට යන්නයි කියලා ආරාධනා කරනවා මොකද ගුරුගේ අපලයට සමාන බ්‍රහස්පතින්දා උතුර හෝ ඊසාන බලා බ්‍රහස්පති කියලා කියන්නේ බ්‍රහස්පතින්දා කියන්නේ ගුරුගේ දිනේ නිසා උතුරු දිශාව හෝ ඊසාන දිශාව බලා උදේ 6ත් 7ත් අතර රාත්‍රී 8ත් 9ත් අතර බෝධි පූජා 9ක් කරගන්නවා නම් හොඳයි. ඒ වගේම විෂ්ණු දෙවියන්ට බාරයක් වෙන්න තමුන්ගේ ලැබීම් පැත්ත හදලා දෙන්න කියලා ආරක්ෂා කරන්න කියලා ඒ රාෂ්ට්‍රවරින් බේරලා දෙන්න කියලා. ඒ වගේ භික්ෂූන්ට දානමය දීමක් සිදු කරනවා නම් ගොඩාක් හොඳයි. ඒ වගේම අටපිරිකර කහපාට සිවුරු විශේෂ දෙනවා. ඒකම විහාර බෝමලුව අමුදිනවා නම් හොඳයි. නවගුණ යන්ත්‍රය පළඳින්න පුළුවන් නම් හොඳයි. බ්‍රහස්පතින්දා දිනක විහාරස්ථාන 7කට කහ මල් වට්ටි 7ක් පූජා කරනවා නම් විශේෂිතයි. විශේෂයෙන්ම තම ගුරු ග්‍රහයාගේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මම මැනික් විද්‍යාව කරලා තියෙන හින්දා මම මේ ගැන හොඳට දන්නවා මැනික් පිළිබඳ අවබෝධය තියෙනවා. ඒකයි කියන්නේ ගුරු ග්‍රහයාගේ දැනට ওই ගුරු ග්‍රහයාගේ මාරුවේදී තමුන්ට හොඳ ප්‍රතිඵල මේ වෙනකොට අඩාල වීම වෙනවා නම් පුෂ්පරාග පාෂාණයක් ඇතුළුව තමුන්ට යෝගකාරක ග්‍රහයෝ කියලා ඉන්නවා. ඒ ග්‍රහය කුමක්ද කියලා දැනගෙන පෞල ජ්‍යොතිෂ වේදියා හරහා ඔබ ඒට අදාළ මැනික් පාෂාණ පැළඳීම නිවැරදි නැකතකට අනුව සෙත් කවි කියවගෙන තමුන් දෙහි ඇස්වාකටවා සඳහා දෙහි කැපීමක් වගේ සිදු කරගෙන තමුන්ට ගුරු ග්‍රහයා බලවත් කරගන්නයි කියලා ඉල්ලීමක් කරනවා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.